Hello guys, welcome to Ilkan Bosa YouTube channel. අද ගෙන මාෂල් මැජික් කියන්නේ මසස් කියන ඇනිමේ සීරීස් එකේ 7 වෙනි එපිසෝඩ් එක. මේ ළඟදී මම පෝස්ට් එකක් දැම්මා. අර අලුතෙන් ආපු ඇවට ෆිල්ම් එකට නැත්තම් මේකට ඕනිකේ ගොඩක් උන්ගේ හැමෝම ගිහිල්ලා තිබ්බ මේක 100ට ගන්න ඇවිල්ලා තින්නේ. ඒකින් තමයි මේ එපිසෝඩ් එක කියනවා. එහෙනම් කලින් එපිසෝඩ් එක ඔයගොල්ලන්ට මතක ඇතිනේ. මාෂල් අර සිල්ලකාරයා පළද්දලා ඒ පළවෙනි ලංකාසියත් අරගත්තා. හැබැයි ඊට පස්සේ ලාන්ස් කියන දේ ආන්න නැතුව අර ලෑන් වරුන්ගේ හෙඩ් බේස් එකටම ගිහිල්ලා උන්ගේ ලොක්කට පඩි ටෝක් එකක් දුන්නා. අද කතාව එතනින් නෑ. වැඩි කතා නැතුව YouTube වීඩියෝ එකට මගේ YouTube channel එක subscribe කරන්න නැත්නම් subscribe කරන්න වීඩියෝ කොනල් ලයික් එකක් දාන්න. එහෙනම් යමු වීඩියෝ එකට. මේ එපිසෝඩ් එක පටන් ගද්දී අපිට බලා ගන්න පුළුවන් ලෑන් වරුන්ගේ බේස් එකේ ඉන්න අපේ මාෂල්. මේලා ලෑන් වරුන්ගේ ලොක්ක වෙන හැබැයි ලෝල්ක මාෂල් කියනවා ඔයා නේද පළවෙනි වසරේ රත්තන් කසෙක් ගත්ත එකා කියලා. මාෂල්ත් ඔව් කියලා කියනවා. මේ වෙලාවේ ඇබෙල් මාෂල් කියනවා ඇයිව දේවාදිය වෙන්න කැමති කියලා. ඒකට උත්තර දෙනවා මම කැමති මගේ පවුලත් එක්ක සාමකාමීව ජීවත් වෙන්න. මේක ආපු ඇබෙල් කියනවා හොඳයිනේ. කොහොම වුණත් ඔයා නොමග ගිය කෙනෙක් කියලා. දේවාදියෝ කියන්නේ අපේ ලෝකේ නිර්මාණකරු. වචනම දෙවියන් වහන්සේගේ දේවත්වයට භාජනය වෙනවා. ඔයා දේව නිර්මාණකරු කෙනෙක් වෙන්න තරම් බුද්ධියක් කියලා කියද්දි මාෂල් ලානෝ. එහෙනම් ඔයා මට මොකක් ගැනද කියන්නේ? ඒකට ඇබෙල් කියනවා මම මේ ලෝකේ නියම ස්වරූපයට අරගන්නවා. ඒකේ මූ කියනවා මනුෂ්‍යත්වයේ වර්ධනය වෙලා තින්නේ ඇයි කියලා ඔයා දන්නවද? මොකද අපි වෙහෙස නොබලා කොල්ල කනවා. අපට වඩා දුර්වලව ගිලලා දානවා. නමුත් දැන් සමාජයේ දිහා බලන්න. දුර්වලයන්ට රැකවරණය දෙනවා. සමානාර්ථය වෙනුවෙන් සටන් කරනවා. අනුකම්පාව දිරිගන්නවා. එමා විකාරයක්. සමාජයේ ටෝනි වන්නේ එයාලගේ ඇස් පුළුවන් තරම් අමාරුවෙන් හරි යථාර්ථයෙන් වහලා තියාගන්න. මේ ස්වභාවිකම තිරිසන් මිනිස් සමාජයේ දුබලයන්ව කොල්ල ගන්නවා. ඒකට ප්‍රයෝජන ගන්න. මේ විදියට උසස් ජීවි වුණා අපි හරිම සෝල්ස්වාදීම. තමා සෝබාදාමේ නීතිය කියලා පඬි ටෝක් ඇදලා මාෂා කියනවා. ඕ මට තේරුණා. ඒ කියන්නේ වා කියන්නේ. වට සමග ජීවත් වෙන්න ඕනේ නේද කියලා. ඇත්තම මම මෙච්චර මොකද්ද ආන් ඉති. උඹලා යාළුවෝ ඉන්නවද? කියන් ආන් ඉන්න එක දෙයක් තේරුම් ගන්න තව දෙයක් ඉන්නවා. පහලින් මෙන්ෂන් කරන් පලයන් ඒ වගේම. ඉතින් මාෂා දිහා බලාගෙන හිටනවා මේක ආන් ඉති නැද්ද මෙච්චරලා කියන කිසි දෙයක්. මේල ඇබෙල් කියනවා මම වචන සලගන්නේ හතුරුකමක් විදියට. ඒක ඇහුණ මාෂා කියනවා මම එහෙම දෙයක් අදහස් කළේ නෑ මට සමාව වෙන්න. ඊපස්සේ ඇබෙල් කියනවා එහෙනම් හොඳයි. එහෙනම් මම රංකාසි දුන්නොත් මම ඔයාලට මෙතනින් යන්න දෙන්නම්. ඒකට මාෂල් උත්තර දෙනවා නෑ කොහොමද එහෙම? හොඳයි ඒත් ඔයාලට ප්‍රතික්ෂේප ගන්න ඇති යන්නේ කියලා ඇබෙල් කියලා. එයා ළඟ තිබ්බ රූකඩ එයා මාෂල් පැත්තට විසික් කරනවා. මාෂල් ඒ රූකඩ එයාගේ මාෂල්ගේ කකුල් දෙකෙන් අල්ලලා බීමට පොළොවේ ගන්නවා බලද්දී ඒ සිල්වලේ. මේලා මාෂල්ගේ බගපන්දිතකමත් එක්ක ඒක මට එච්ච දෙයක් නෙමෙයි කියද්දිම පිටිපස්සෙන් ලොකු රූකඩයක් කියලා මාෂල් තදින් අල්ලනවා. මේ රූකඩේ ශක්තිය දැකලා මාෂල්ට මේ අමුල යකඩෙන් හදාදි කියලා. මේලාවේ රූකඩේ මාෂල්ගේ ලෝගෝ අතට අත දාලා මාෂල්ගේ රත්තන් කාසිය අරන් ඒක ඇබෙල් පැත්තට විසික් කරනවා. පිටත් මේ මාෂල්ගේ කකුලෙන් උස්සලා පෙත්තකට විසික් කරලා දානවා. මේලා කාසිය අරගත්ත ඇබෙල් කියනවා මම මේ කාසිය හොඳට පාවිච්චි කරන්නම් කියලා. ඒලාවේ ගැම්මෙන් නැගිටලා මාෂල් එන ගමන් කියනවා මට සමයි මම මෙහෙම කිව්වට ඔයා මට එච්චර අභියෝගයක් ඇත්තේ මේ කියලා ඇවිදන් එදිමු සිල්ලකාරයාගේ ඔළුව පාගනවා. මේලා මාෂල් ඇබෙල්ට කාසිය තියාගන්න කියලා සිල්ලකාරයා උස්සන් හෙදකාරයාට යන ගමන් තුල්ලංගදී කියනවා ඔයා ඔය කොච්චර ශක්තිමත් වුණත් මට වැඩක් නැහැ. ඒත් මම කවදාවත් පරිදින්නේ නැහැ කියලා පඬි ටෝක් එකක් දීලා මෙතනින් යනවා. මාෂල් මෙතනින් ගියාට පස්සේ ඇබෙල්ට තේරෙනවා මොකක් හරි වැරදිද. මේ වෙලාවේ ඇබෙල් එයාගේ රූකඩේ එක බොත්තමක් කඩුව කියලා දකිද්දී එයා යාගේ අතපය දිහා තියෙන රත්තන් කාසිය වෙනුවට මාෂල් අර රූකඩේ බොත්තම මේක දැකපු ඇබෙල් ෂොක් වෙදී මෙතන රෝස කොණ්ඩයක් තිබ්බ මායාකාරී එයා දැකලා තියෙනවා ඊටම උච්චදේ. මාෂල්ගේ ලෝගෝෙන් අර රත්තන් කාසිය අරගෙන රූකඩේ ඇබෙල් පැත්තට විසික් කරද්දී මාෂල් ෂණික ඒ රූකඩේ තිබ්බ බොත්තම කඩාගෙන ඒ රත්තන් කාසිය පැත්තට විසික් කරනවා. ඒ වෙලාවේ රත්තන් කාසියට ඒ රූකඩේ බොත්තම වැදිලා රත්තන් කාසිය පැත්තකට විසික් කළේ මාෂල් එයාගේ කටෙන් ඒ රත්තන් කාසිය උරාගෙන කටේ ඔබාගෙන තමයි එච්චරයි ඉඳලා තියෙන්නේ. මේක දැනගත්ත ඇබෙල් මේක හිතගන්න රෝස කොණ්ඩයක් තියෙන මායාකාරී හිතන කොහොමද එමුනේ ඇබෙල් කියනවා හරිම සිත් ගන්නා සුළුයි කියලා. ඩයලොග් එක නිකන් අමුතු සයිකෝ කාර්යයක් ඒක. ඒ වගේම අපිට පේනවා ඊළඟ සීන් එක බලා ගන්න පුළුවන් මාෂල් රත්තන් කාසිය දිහා බලාගෙන තව පොඩ්ඩෙන් ඉවරයි කියලා සිල්ලකාරයා වෙදකාරයාලට එක්කන් යනවා. ඊළඟ සීන් එක අපිට බලා ගන්න පුළුවන් වෙදකාරයාලා ඉන්න සිල්ලකාරයා බය වෙලා වගේ නැගිටිනවා. මිනිහාගේ මත් එක බලාගෙන හිතනවා
ඔන්න මගුලක්ද මම අයින් මිනිස්සෙක් කියලා මා වෝනික් එක්කාට පස්සේ වුණ කිසි දෙයක් මට මතක නැහැ කොහොමද යකෝ මම ගිහලා ඉතද්දිම මූ දකින්න මාචාර එක්සර්සයිස් කර කර ඉන්න මේ දාවේ සිල්ලකාර යන මොන මගුලක්ද උඹ ඔය කරන්නේ එලා මාෂා කියනවා මගේ ඇඟ ඇල ගන්න පුරුදු වෙන පුරුදුකම වැඩි කර ගන්නවා කියලා ඒක සිල්ලකාර කියනවා හොඳයි ඔයා මේ ඉන්නවා කියන්නේ ඒ කියන්නේ ඔයාද මාව බේරගත්තේ ඊට මාෂා කියනවා ඒක හරි එතකොට සිල්ලකාර කියනවා ඒත් මම ඔයාගේ හතුරෙක් නේ මාෂල් ඒකට උත්තර දෙනවා අපේ එකට කාලයක් වුණාම අපි හැමෝටම මේක ප්‍රශ්නයක් වෙනවා. එනෝ කියලා තව දේවල් කියන්නේ යද්දී මාෂේගේ දිව හැපෙනවා. දිව හැපුණා මාෂේ කියනවා අප්පු මගේ දිව හැපුණා. සිල්ලකාරත් ඌ මන් දැක කියලා. ඊට පස්සේ මාෂල් ලෝගෝ දාගෙන එනම් කොල්ලෝ අපි ගියා කියලා මාෂා මෙතෙන් පිටත් වෙලා යනවා. එතනින් ගියාට පස්සේ සිල්ලකාරය හිතනවා අපේ එකට මොකක් හරි එක වුණොත් අනිත් හැමෝටම ඒක බලපානව නේද කියලා හිතනවා. ඊළඟ සීන් එක අපිට පේනවා ඇඩ්ලර් නිවාසේ කාමරංක 302 කාමරේ අයියගේ අපේ මාෂල්ලා කාමරේ ඇතුළට වෙලා ඩොට්ටොයි ලාන්සොයි ඒක ඇතුළට වෙලා මරා ගන්නවා පොඩි උන් දෙන්නෙක් වගේ මේ මුන් දෙන්නගේ වලිය නම් ඉවර වෙන්නේම නැහැ මේලා වින් උන් දෙන්නද කෑ ගන්නවා ඔය රණ්ඩු කරන්න එපා ඔය මේ මගේ කාමරේට එලා කියලා කියන්නේ මෙතනට අඩුවකට එලා ඊට පස්සේ මාෂල් දොරක් කඩාගෙන ඇවිල්ලා මෙතන කියනවා මේ මෙතන බඩු මුට්ටු කුඩ කරන්න එපා ඒක රණ්ඩු කරලා ඇත්තටම ඒක කියන්නේ කිසිම අයිතියක් නැහැ මොකද උදු දොරක් කඩාගෙන ආවේ මේ වෙලාවේ මෙතනට ලෙමන් එනවා ලෙමන් ඇවිල්ලා මෙතන ඉන්න කොල්ල සෙට් එක දැකලා එනවා පිස්සුවන්නට මේ වෙලාවේ ෆින්ක් එහෙම කියන ඔය පිස්සුව නවත්තන්න කියන්නේ මේ ලෙමන් මේ වෙලාවේ මේගොල්ලෝ එක මැෂින් එකක් ගාවට එක්කන් යනවා මෙතන තියෙන මේ මැෂින් එකෙන් පෙන්නන්නේ එක එක නිවාසවල තියෙන කාසි සංඛ්‍යා මේ වෙලාවේ ලෙමන් කට්ටියටම පෙන්නලා කියනවා ලෑන් නිවාසයේ තමයි මේ වෙනකොට වැඩිම ලංකාසි ප්‍රමාණයක් තියෙන්නේ අනේ අනිත් නිවාස දෙකේම තියෙන එකම එක ලංකාසය ඇඩ්ලර් නිවාසයේ තියෙන දැන් ලංකාසයකට කියලා තියෙන මාෂල් හොයාගත්ත එක විතරයි ඒ විතරත් මේ කොරේ පිටට මරේ කියලා ඒ ලෑන් වල නවත්තන්න පුළුවන් ඇඩ්ලර් වල පුහුණුවකට ගිහිල්ලා තමයි ඉන්නේ ඇත්තට මේ ලෑන් වල කියන්නේ අමුතුම සත්ත්ව කොට්ටාසය මුන් පිරිසිදුලේ තියෙන කට්ටිය වෙන්නේ ඒ කියන්නේ ජාතිවාදී වගේ කට්ටියක් තමයි මුන් ටික ලෙමන් කියන විදිහට දිගටම මෙහෙම ගියොත් දේවාදියා වෙන්නේ ලෑන් නිවාසයකෙත්ම තමයි එතකොට උඹලට ප්‍රශ්නයක් එන්නේ ඔල්කා නිවාසය මොකද කියන්නේ ඔල්කා නිවාසයේ ගොඩක්ම පරීක්ෂණ වලට සහ දැනුමට කැප වෙලා ඉන්නේ ඒකින්ද උන් වැඩි මේ කාසි උද්දේට මැදිහත් වෙන්නේ නැහැ දැන් ලෙමන් කියන විදිහට මුව නවත්තන්න ඉන්නේ අපේ මාෂල්ලා තමයි මේගොල්ලෝ හතර දෙනා නැවතුනේ නැත්නම් වෙන එකකින් නවත්තන්න නෑ අතරම මේ ඔක්කොම හිටපු ලාස් කියනවා මට තේරුණා මේකෙන් අදහස් වෙන්නේ මට ලෑන්ලගේ අපේ කට්ටිය බේර ගන්න වෙනවා කියලා කියන එකනේ ඒක හිටපු මාෂල් කියනවා එහෙනම් ඒකයි මේකේ තේරුම එම ගිහලා අපේ සෙට් එකම එහෙනම් ඉවරයක් කරමු කියලා ගැම්මෙන් වැඩේට ගේමට බහිනවා ඊළඟ සීන් එක අපිට බලා ගන්න පුළුවන් මාෂල් බගමුණු බුදු සුද්ධ ගන්න කියලා ඉන්නවා මේ වෙලාවේ මාෂල්ට මතක් වෙනවා වෝල්බාග් හම්බෙන්න ගියාම වෝල්බාග් මාෂල්ට කියනවා ඔයාට දෙන දඩුවම මම තමයි තියෙන්නේ කියන්නේ ඔයාගේ මේ මාෂල් ඊට පස්සේ ඒක මතක් කරලා හිතන මෙච්චර දඩුවමක් දෙන්න මම මොකද කළු වැරද්ද කියලා මේ වෙලාවේ මාෂල්ට උදව් ගන්න ලාන්සාවම මාෂල්ලාන මොකද ඔයා මට උදව් ගන්න ආවා කියලා මාෂල්ගෙන් ඒක හරියම සරලයිනේ ලෑන් කාරෝ ඔයාගේ කාසිය නිසා ඔයාගේ පස්සෙන් එන්න පුළුවන් ඒක නිසා උඹ ආරක්ෂා කරගන්න උන්ට ගේම දෙන්නේ මම ඌට උදව් ගන්න ආවා කියලා කියනවා මේක වුණු මාෂල්ලාන් ඔයා මං ගැන කරදර වෙනවද ඒ මංගල ඇත්තම උඹේ කාසිය වටිනවා කියලා මම ලාන්ස් උත්තර දෙනවා ඊළඟට අපිට පෙන්නනවා කැලේ මැදින් ඇවිදන් එන ලූස්ට් මායාකාරව දෙන්නේ එතන මේ ෂෝල්ලෝ සුරි ගන්න එකක් අතේ තියන් ඉන්න කෙනා අර ටට්ටයකින් අහනවා ඔල මොකද දැනන් හිටියද කාලේ ගත වෙලා ගියාම කවදාවත් එක ආය අරගන්න බෑ කි මේක උනේ ටට්ටය කියනවා පැහැදිලි කරන එක නවත්තන්න හරියට කියන්නේ බර වචන වගේ ඇත්තම මු සරලව කියන්නේ ඊක ටිකක් බර වැඩි කියලා මුට තේරුම් ගන්න කතා කර මුන් දෙන්න අර මාෂල්ලා ඉන්න බකමුණු ෆොටෝ ගාවට මැවිලා ටට්ටයගෙන එහෙනම් අපි තවත් ලංකාසියක් කරගමු නේද කියලා කියනවා ඊළඟට අපිට බලා ගන්න පුළුවන් බකමුණු කුඩු සුද්දගෙන අපේ මාෂල්ලුයි ලාන්සු මේ වෙලාවේ අර ටට්ට මායාකාරී ෂීෆීල්ඩ් කියලා කියපු ගමන් මාෂල්ගේ යටින් ලොකු දියසුලියක් ඇතිය මාෂල් ඒක ඇතුලට යනවා මාෂල් නූලෙන් තමයි එකෙන් බේරි ඉන්නේ උඩට ඒ වෙලාවේ මම ෂුරිකන් එකක් අතේ තිබ්බෙක් නේ අයගේ ෂුරිකන් එක ලාන්ස් පැත්තට වදී ලාන්ස් නූලෙන් තමයි එකෙන් බේරෙනවා ඒ වෙලාවේ ටට්ටේ කියනවා අපි එලෝ හඩ්ලුනේ අපි ආවලගේ රත්තන් කාසිය ගන්න කියලා මේක වුණ ලාන්සාන ඔයගොල්ලෝ ලෑන් එකේ වෙන්නේ නැති මේක පොර ටට්ටේ කියනවා ඔව් අපි ලූස් මායාකාරෝ මම 6 වෙනි ෆෑන් ඔලොල් ඇන්ඩ්‍රු වගේම ෂුරිකන් එකක් අතේ තිබ්බ එක්කෙනා කියනවා මම 7 වෙනි ෆෑන් අම්සල් ෂින් උන්ගේ නම් කියවද්දි මගේ දිව පැටලෙනවා තමයි මේ වෙලාවට ටට්ටය ඕලල් කියනවා උඹලා දෙන්නකින් එකෙක්වත් දේවාදිය වෙන්න සුදුසු නේ
එහෙනම් අපි කාසියක් වෙනුවෙන් සටන් කරමු. ඒ වෙලාවේ මාෂල් දියසුලිය ගේන ගමන් කියනවා අනේ මම බේර ගන්න මට පීනන්න බෑ කියලා. අර ටට්ට එතකොට කිව්වා බය වෙන්න එපා ඉක්මනට උඹට මුහුදු මෝරෙක් එවන්නම් කියලා. ඌ ශීෂාක් කියලා කියව ගමන් ඌ පතංග මෝරෙක් වෙලා මාෂල්ගේ ඊටපු දියසුලිය ඇතුලට පයින්නවා. එයාලා ගියාට පස්සේ අර අන්සල් කියනවා එහෙනම් දැන් ඔයටයි මට වැදගත් දෙයක් කියතයි ඉවර කරගන්න තියෙනවා කියලා. කියන්න තියෙනවා කියලා ඌ කියනවා. කියලා ඌ කියනවා හැම සටනක හැම වෙලේම ජයග්‍රාහකයෙක් වගේම පරාජිතයෙක් ඉන්න. මේ ගාන් හිටපු ලාන්ස් හිතනු හපොයි. ඌ පැහැදිලිව කියන්නේ ගැඹුරු දේවල් කියනකොට වගේම නවතිද්දි. මාගෙන හිටියේ නැත්තම් කියලා හිතද්දිම අන්සල් ෂුරිගන් කියලා ලාන්ස් පැත්තට ප්‍රහාරයක් කරනවා. ලාන්සේ ප්‍රහාරයෙන් නූලෙන් තමයි බේරෙන්නේ. එනවා මේ ඩයලොග් එක මේ තැටියක් වගේ අවදේ පාලනය කරන මගේ මායාවයි. ලාන්ස් හිතනවා මේ හිතද්දි ඒ වගේ මගේ ගුරුත්වාකර්ෂණ මායාව මේක නවත්තන්න පුළුවන් කියලා හිතලා එයා ගොරබියෝ කියලා කිව්වත් එයා මන්ත්‍රේ ක්‍රියාත්මක කරන්නේ මොකද මේ හැමතැනම බකමෝනෝ ඉන්නේ ඉඳ. ඒ වෙලාවෙම අන්සල් ආපහු එයාගේ ශිරිගන් එකෙන් ප්‍රහාරයක් කෙවද්දී ලාන්ස් එක මගහැදියත් මේ වෙලාවේ ඒ ශිරිගන් එකට මා ලාන්ස්ගේ මූණේ පොඩ්ඩක් කැපෙනවා. ලාන්ස් හිතුවා මේ බකමෝනෝ ගැන කරන්න දෙයක් නැහැ මොකද මගේ ගුරුත්වාකර්ෂණ මායාව මුව පරද්දන්න පුළුවන් කියලා හිත අරුට පහර දෙන්න ගියත් ලාස්ට් මේ වෙලාවේ පුංචි නංගි බකමෝනුට කරදර ගන්න එපා කියලා කියනවා වගේ මතක් වෙනවා. මේ වෙලාවේ ලාන්ස් අයියා ලොකු අයියාට පොඩ්ඩක් කෑලුනා කියලා කියනවා. මේ වෙලාවේ අරු වැරද්ද මොකද? ඉතින් මේ ලෝකෙට වටින්නේ නැති උන් ජීවත් වෙන එක තමයි. චත්වත් වගේම දුර්වල විදිය. කියලා ෂුරිගන් ඩබල් ෂුරිගන් කියලා ප්‍රහාරයක් ලාන්ස් පැත්තට එවනවා. මේ වෙලාවේ ලාන්ස් පිටිපස්සේ ඉන්න බකමුණු ටික බේරගන්න ඒ ෂුරිගන් ප්‍රහාරය දරා ගන්නවා. මේ වෙලාවේ අන්සර් කියනවා "ඔයගේ අස්ටි අදා තින්නේ මැග්නෝලියා වලින් නේද? සමුද ක්ලෝන් පවුල කෙනෙක් නේද? ඒ කීර්තිමත් ක්ලෝන් පවුල එයාලගේ ගුරුත්වාකර්ෂණ මායාවට ප්‍රසිද්ධයි. මට විශ්වාස කරන්න බෑ එයාලගේ ලොකු පුතා පැනලා යනවා කිව්වා. ඌ හරිම දුර්වලයි කියලා මම අමුතු විදියට මූ කියන්නේ. ඒ වගේම අන්සර් කියනවා උඹ අදක්ෂ නිසා හින්ුනේ. මං අනුකම්පා කරලා උඹ දුර්වලයන්ගේ කෙනෙක්. ඔබ දැනගෙන හිටියත් මේ වෙලාව ඌ තවත් කියනවා දුර්වලයන් යටත් කෙනෙක් අනිත් දේවල් වලට දැනෙනවා. මිනිස්සුන්ට තමන්ව තේරුම් ගන්න පුළුවන් අනිත් අයත් එක්ක සංසන්දනය කරලා විතරයි. තමුන්ට වඩා කෙනෙක් පහත් නම් ඔයා උසස් කියලා පිළිගන්න පුළුවන්. ඔය ඒ වගේ දෙයක් තමයි වෙන්න ඕනේ. ගියාදී ලාන්ස් අපෝ ගැලබියෝ කියලා කිව්වත් මේ දේලාවේ පිටිපස්සේ තියෙන සවලක් වටන නිසා වෙන මොකුත් වෙන්නේ නැහැ. ඒක දැකපු අන්සල් කියනවා ඒ ඇති මම ඔය දේශයට ගන්න. ක්ලයන්ට් කෙනෙක්ව පරාද කළා මගේ උසස් පොව ලබා ගන්න පුළුවන්. කියලා ට්‍රිබල් ෂුරිගන් කියලා ප්‍රයාස ලාන්ස් පැත්තට එල්ලගෙන. මේ වෙලාවේ අන්සර්ට මොකක් හරි වැරදි කියලා තේරෙදි මිනිහා පිටිපස්ස වැද්දි. අර වැටිච්ච සවල නිසා බකමුණුන්ගේ කෑම දෙන බෑග් එකක් හිලිලා ඔක්කොම බකමුණු ටික එතනට එකතු වෙලා. මේ වෙලාවේ ලාන්ස් එයා ගෙලබියෝ එයාගේ මැජික් එක පාවිච්චි කරලා අන්සර්ගේ ප්‍රයාසය නවත්තලා දානවා. නවත්තලා ඌ කියනවා ලාන්ස් කියනවා මගේ පාරේ බකමුණු හිටියා. ඒ නිසා මම එයාලා වෙතන්ට ගත්තා. කියලා ලාන්ස් කියද්දී අන්සල් කියනවා වෙන්න බෑ. මූ පළවෙනි මන්තරෙන් සවල පාලනය කරලා කෑමල්ල කපලා බිත්තියේ එලෙව්වා. ඒ වගේම ඔක්කොම බකමුණු වෙතන්ට ගත්තා. ඌ මේනකම් මට පහර දුන්නේ නැත්තේ බකමුණු ගැන කතා දුන්න නිසාද? එහෙම කියලා මූ හිතලා අන්තිමෙන් මාත් එක්ක සෙල්ලම් ගන්න එපා කියලා ලාච්චිලකන් කියලා ප්‍රහාරලා ලාන්ස් පැත්තට එවනවා. ඒ වෙලාව මේක තමයි මගේ බලවත්ම කියද්දී ලාන්ස් එකම මන්තරය කියන්නේ ප්‍රහාරයයි අන්සරු දෙන්නම පොළොවේ. ආන්සික ප්‍රහාරයෙන් හොඳටම අමාරු වුණු අන්සලිද අපි දෙන්නම සලකුණු දෙකක් තියෙන අය. ඒත් මුගේ බලයේ තියෙන වෙනස මොකද්ද? ඒලාවේ ලාන්ස් කියනවා තමන් වෙනුවෙන් තමන් දිනන සටනකින් තමන් ගැනම උසස් හැඟීමක් ඇති වෙනවා. ඒක මට සමාන වෙන්නේ. ඒ වෙනුවට මම සටන් කරන්නේ මගේ චූටි නංගි වෙනුවෙන්. ඒක ආපු අන්සලානෝ මොනවාද තමසේ කියන්න හදන්නේ? ඒකට උත්තර විදිය ලාන්ස් කියනවා මම තමට වැදගත් දෙයක් කියන්න. තමන් වෙනුවෙන් සටන් කරන ඔයලා වගේ උන්ට මගේ චූටි නංගිව බේරගෙන මගේ අදිෂ්ඨානෙන් කවදාවත් මම බේරෙන්න හම්බෙන්නේ නැහැ කියලා ගැම්මෙන් කියනවා. ඊළඟට අපිට පෙන්නනවා අර මාෂල් අල්ලන්න කියලා මෝරෝ තරිය. මාර්ත ඌ කියනවා මම මේක හදලා තියෙන විදිහට උඹට කවදාවත් වෙලෙට යන්න වෙන්නේ නැහැ. දැන් දඩේම පටන් ගත්ත හතුළුවා කියලා කට වහන්න නැහැ. මෙතෙන් ජෙට් එකක් වගේ මාෂල් පීනගෙන යනවා. ඒ වෙලාවට මොකක් හරි වේගෙන් මල් ළඟින් ගියා වගේ දෙනවා. ඒක වෙන්න බෑ. මිනිහට පැයට කිලෝමීටර් 10කට වඩා වේගෙන් පීනන්න බෑනේ. ඉතින් වෙන මොකක් හරි කියලා හිතත් මේ වෙන මොකක් හතුලෝ කොහෙවත් පේන්නේ නැහැ කියලා මම හිතනවා ඊට. මාෂල් මෙතෙන් විසයිලක් වගේ පීනගෙන යනවා. ලාව ඩයලොග් එක මම මගේ මායාවට අහුණු වෙලා මම කිව්වනේ මට පීනන්න බෑ කියලා. ඒ මාෂල් මුගේ කනකාමින් යනකම කියනවා මං හිතුවට වඩා මට පීනන්න පුළුවන් කියලා. එලා මාෂල් ආපහු කියනවා මං හිතුවට වඩා මට පීනන්න පුළුවන් කියලා දැනගත්තේ දැන්. ඒකට ස්තුතියි කියලා. මේක ආපු අරුවට මොන මගුලකට මට ස්තුති කරනවද මං. මාෂල් මෙතන පීනන මේකෙත් එක්ක මම හිතනවා මට මුගේ හැමනල්ලවත් පේන්නේ නැහැ නේ කියලා. ඒ වෙලාව මම හිතුවා මේ ඉන්න දඩේමක දැනෙන්නේ. කමන්නේ. මේක සීරියස් ගන්න ඕනේ.
කියලමු ශීෂක් එවලූෂන් කියලා කියපු ගම ඩයිල් එක ඉටියට වඩත් භයානක රාක්ෂියෙක් විදිහට වෙනස් වෙනවා. ඒලා උගෙන මම මේ ස්වරූපයෙන් ඉන්න නිසා කාටවත් මම නවත්තන්න බෑ කියලා කට්ට වහන්න නෑ මාෂල් මිසයිල් එකක් වගේ මූවත් ඇදගෙන පීනගෙන යනවා. ඒක නිසා ඩයිල් එකට ලෝ පොල් පින්නලා තියෙන දැන් අපිට බලා ගන්න පුළුවන් මාෂල් ලාන්ස් අරුන් දෙන්න පරාත කළා ගැම්මෙන් ඉන්න විදිහ. ඒලා ලාන්ස් අරුන්ලා කාසිය ගන්න ගමන් කිව්ව ලූස් මාය කරන. 6 වෙනිය 7 වෙනියගේ බලය කියලා කියද්දි මාෂල් මැදින් මං හිතන්නේ අපි මේක දින්න කියලා කියනවා. ඒ වුණාට මට මේක සීරියස් කතියක් නෑ කියලා ලාස් කියනවා. ඒත් එක්ක මෙතනට අර වෙස්මූණු දාගත්ත ඩයල් එක ආව හිතවතුනේ. අපි ගැන කියන්න තරම් භයානක දෙයක් තියෙනවද? කොහොම නමුත් කියලා මු ඇස්පිල්ලම් වෙන මේකෙන් මාෂල්ලා පිටිපස්සට යනවා. දී උගේ ඇහැ බලා ගන්න පුළුවන්. ඒ ඇහැ නිකන් අරිම අමුතුයි. මේ වෙලාවේ ලාස් එයාගේ බලෙන් මේකට පහර දෙන්න ගියා. මේ වෙලාවේ ලාස්ගේ බලේ වැඩ ගන්න නැතුව යනවා. මේ වෙලාවේ මාෂෝත් එයාගේ කිට් එක දාගෙන අරුට පහර දෙන්න යන්න හදද්දී අරුගෙන් සාන්සුන් වෙන්න. මගේ සගයෝ දෙන්නවා කියලා කියත් මාෂල් විදුලි වේගෙන් ඇවිල්ලා අරුට පහර දුන්නත් එතෙන්දි ඌ එතනින් අතෝ දාගෙන ඒ වෙලාවේ ලාස්ට ඌ ටෙලිපෝට් එක මොකද්ද මේ මායාව කියලා හිතද්දි අරු පිටිපස්සෙන් ඇවිල්ලා ඌලඟ තිබ්බ මැජික් බෝතලයකට අර මායාකාරව දෙන්නව දාගන්න. දාගෙන කියනවා එදී භයානක වුණුනට ඒකට මට සමාවෙන්න. මට ඕනේ උනේ පොඩ්ඩක් බලලා යන්න විතර. මගේ සගයන් වරන් යන්න මෙහෙට අප එක ඒකත් ඇත්ත. ඔයාලා තව කලබල වෙන්න ඕනේ. පියා ඉක්මනට හම්බෙමු. හම්බෙමු එන අපි ආපහු දවසක හම්බෙමු කියලා ඩයල් එක මෙතෙන් යනවා. මේ වෙලාවේ ලාස් කියන්නේ අපි ආපහු ඌව ගන්නවා. ඔක්කොටම පස්සේ ඌව තලල දාන්න වටින්නේ. මේ ඊළඟ සීන් එක අපිට බලා ගන්න පුළුවන් කැලේ මැදින් යන වෙස්මුණු කාලය. ඒක යන ගමන් මේ දෙක පාට ඔගේ වෙස්මුණු ඉදිතරන. මේ වෙලාවේ උඩ ඒ වෙලාවේ ඉච්චර වේග කිසි මැජික් එකක් නැතුව රෝබෝට් මම වගේ කියලා අපිට උගේ ඇහැ පෙන්නලා. ඉතින් මේ එපිසෝඩ් එක ඉවරයි. ඊළඟ එපිසෝඩ් එකම good bye guys.